මම කියන්නේ මගේ ෆොටෝ දා එපා. ඉතින් ඉතින් ඔය මෙහෙමයි ආයුධ පත්තු වෙන්න පුළුවන්. ඔයාලටත් ආයුධ පත්තු වෙන්න පුළුවන්. හරිද? ඒක වෙන්න පුළුවන්. හරිද? හැබැයි මෙහෙමයි. ඔයාලා ආයුධ පත්තු කර ඉතින් මම තාම අවිය අරගෙන නෑ. හරිද? මම කුඩු විකුණලා නෑ. මම පාතාලයෙන් එක බුදියන්න ගිහිල්ලා නෑ. හරිද? ඔය තුනෙන් එකකටවත් මට චෝදනා කරන්න එපා. මගේ හෘද සාක්ෂියකට එකගව කියන්නේ. පිස්සුද බම් රාජලියා මගේ නෙවෙයි. ඒ කොල්ල ලංකාවේ ඉන්නේ. ඒ කොල්ල ලංකාවේ ඉන්නේ. ලංකාවේ ඉන්න කොල්ලෙක් කරන්නේ. හරිද? හරි ඔයාලා අපි ඉතින් මෙහාට මුළු රටම දන්න මේක කරන්න වාගේ. ඒ මුළු රටම නෙවෙයි ඔයාලානේ කියන්නේ. ඉතින් මුළු රටම කියන්නේ නෙවෙයි ඔයාලානේ කියන්නේ. ඈ අපි නෙමෙයි මේ STF එකේ නෝ ෆොටෝ දුන්නේ අපි නෙමෙයි. STF ඒක තමයි මං කියන්නේ STF එක එතකොට STF එක හැම කොහොමද කුඩ්ඩොන්ට මේ පාතාලේ උන්ට මගේ ෆොටෝ දෙන්නේ? ඒක වැරදිනේ STF එක. අපි කුඩ්ඩොයි පාතාලේ නෙමෙයි. ඔයා මේ පොඩ්ඩක් ඉන්න ඔයාට විරුද්ධව නඩු තියෙනවනේ. උසාවියේ නඩු තියන්නේ අය ඔයා පන්සලේ බෝධි පූජා තියන්න කිව්ලද? හරි. එතකොට ඔයාගේ ඔය මේ මොනවද කුඩු විකුණපුවා හරි මොනවක්ම ඔයා නෑනේ කියන්නේ. ඔයාට විරුද්ධව කිසිම අපරාධ වාර්තාවක් නැහැ කියලානේ කියන්නේ පොලිසිය. හරි මං ඔයාලට හෙට උදේ වෙද්දි මං ඔයාගේ අපරාධ වාර්තාව අරන් දෙනවා කොහොම හරි. හරිද? මං හෙට උදේ හරි වෙද්දි මං ඔයාගේ අපරාධ වාර්තාව ඒ තියෙන ෂීට් එක පිටින්ම මං අරන් දෙනවා. හරිද? එතකොට ඔය කට වැහෙන්න ඕන. හරිද? ඇයි දන්නව මගේ ෆොටෝ අට රාජාලියා කරන්න අවශ්‍යතාවයක් නැහැ. හරිද? තාමොටි එකකින් රෑම් එකක් ගානක් දාලා මම අතින් දාගෙන සද්දියෝ මරන් දින්නෝ කියපු විලා මම ඇතුළට ගියා. නෑ. අවුරුදු 30 ගානකම තියෙන නඩු ඕක තමයි. අවුරුදු 43කට. හරි. එතකොට ඔයාට වෙන නඩු නෑනේ. හරි ඉන්න. මං ඔයාගේ නඩු ඒවා ඔප්පු කරන්නම්. හරිද? ඒක මං ඔප්පු කරනවා. 1 2 මගේ ෆොටෝ දාගෙන එක තැන්වල මේවා වෙන්න එපා. ඕන වෙලාවක මම ඔන්ලයින් ඉන්නවා. යකඩෝ මට ඌව ගහන්න ඕනේ. මම YouTube channel එකක් නම් කරන්න ආසාවෙන් හිටියා. ඒත් මේ ගොම් ප්‍රශ්න නිසා. ඔයා දන්නවද STF එක මාත් එක්ක තරහ කියලා? ඔයා දන්නේ නැනේ හේතුව. ඔයා දන්නේ නැනේ මම අවුරුදු 10ක් වැඩ කළා මට විනය පරීක්ෂණයක්වත් නැතුව මම හරියට අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අස්සනින් තියෙන ලියුමෙන් තමයි මම එන්නේ. මගේ යුනිෆෝම් වෙපන් හැමදේම බාර දීලා. හරිද? මගෙත් එක්ක තරහ ගිය අවුරුද්දේ 9 එක මන් දානවා වරුණ සර්ගේ පැත්තට. වරුණ සර්ගේ පැත්තට. අන්න ඒකට තමයි ඔය දැන් ඉන්න කට්ටිය ෆයර් වෙලා තියෙන්නේ. ඒක දාලා සති දෙකෙන් නාරුණ සර්ගෙන් අහන්න දෙයක් නැහැ. ඔයා වැඩ කරපු ටීම් එක. ඔයා වැඩ කරේ කාත් එක්කද? ඔයාව මම S2කටත් දැකලා තියෙන නිසායි මම කියන්නේ. ඔයාලට මාව මතක නැතුණාට මට මතකයි මිනිස්සුන්. හරිද? එතකොට මම මේ කියන්නේ එතකොට පළවෙනි දේ ඒක මමත් එක්ක තරහ තියෙන එක. ඒ කමෙන්ට් එක දාලා සති දෙකෙන් මගේ නිවාඩු කැන්සල් කරනවා. ඊට පස්සේ තමයි මට විරුද්ධව පෝස්ට් එකක් ගහන්නේ. හරිද? ඒක නිසා ඔයාලා නොදන්න දේවල් වලට ඔය කැට් ධර්මපාලය කියන දේවල් වලට මගෙත් එක්ක මෙව වෙන්න එන්න එපා. හරිද? ඔයාලට රාජාලියත් එක්ක ප්‍රශ්නයක් තියෙනවනේ ඒ කොල්ල ඔයාලට ලංකාවේ තුල හොයන්න පුළුවන් නේ ලංකාවේ ඉන්න කොල්ලෙක් ගැන. ඇයි ඔයාලට ඔච්චර හොයගන්න බැරි? ඔයා කියන්න ඒවා ගන්න ඔයාලට ඒකට ප්‍රශ්න නැහැ. අපි ඒකට වගේ සමාවෙන්න දානවා. එහෙම අහන්නකො ඉන්නකො මොකද්ද? ඉඩන් නඩුව මට මේ ඉඩන් නඩුව දාගන්න ඔය ටික කරනවා වැඩ කරලා තියෙන්නේ. ඉතින් කොඩි තුවක්කුසට මම සිංහලෙන් කතා කරා. කොඩි තුවක්කුසට කතා කරා. ඉතින් මම කොඩි තුවක්කුසට කතා කරා. ගිය අවුරුද්දේ මට ගැහුවනේ පළවෙනි පෝස්ට් එක ගහද්දි මම සර්ට කතා කරා. මම සර්ට කතා කරලා ඇහුවා ඇයි සර්ලා මගේ නිවාඩු කැන්සල් කරා. මම සද්ද නැතුව හිටියා. මට VOP දුන්න මම සද්ද නැතුව හිටියා. මොකද මම සද්ද නැතුව හිටියේ මම ලංකාවට ඇවිල්ලා මට ජොබ් එක හදාගන්න පුළුවන්. මොකද නීතියෙන් මට පුළුවන් හින්දා. හරිද? එයාලා කරේ අනීතික දෙයක්නේ. ඒත් ඉද්දි මං අහුවා ඇයි සර් මට මේ විදිහට මේවා කරන්නේ? සර් කිව්වා නෑ අර රාජ්‍යලි මං කෝ සර් කඳුලට පෝස්ට් ගහන්න රාජ්‍යලිය මම කරන්න ඕනේ නෑ. කඳුලට මම පෝස්ට් ගහනවා නම් මම මගේ එකෙන් ගහනවා. මට එක ගහන්න ඕමනාවක් නෑ. හරිද? කඳුල කරපු දේවල් 150ක් මම දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටපු දේවල් ඒ කාලේ OICට කිව්වා. එතනින් එහාට දෙයක් මට නෑ. කඳුලගේ මූණට කිව්වා OICට කිව්වා. මම සාමාන්‍යයෙන් කෙලින් මූණට කතා කරන කෙනෙක්. ඒකයි ඔය ගොඩක් කට්ටිය මගෙත් එක්ක තරහ. හරිද? මම ඒක සර්ට පැහැදිලි කරලා කිව්වා. හැබැයි ඒත් සර් ඒක අහන්නේ නෑනේ. ඒක මගේ වැරද්දක් නෙවෙයි. මම සර්ට එහෙම කවුරු හරි කියනවා නම් මම කරනවා කියලා සර් දැනගන්න ඕන මට කෝල් කරන්න. සර් ළඟ මගේ නම්බර් එක තියෙනවා. හරිද? සර්ගේ ෆෝන් එකේ මගේ නම්බර් එක තියෙනවා. සර් එක්ක මම වැඩ කරේ. සර් ඔෆිස් එකට ආවම මගේ කම්පියුටර් එකේ
එකේ තව වාඩිලා හැමදේම බලන්නේ. එතකොට එහෙම මිනිස්සයා පාතාලෙට කියනවා මම කරන්න කියලා. එතකොට ඒක හරිද? එතකොට මන්ද වැරදි එයාද වැරදි? මම මේ ගොඩක් ඉවසලීස මොකද මම මෙතන රාජකාරියක් කරන්නේ මම රිසෙප්ෂන් එකේ ඉන්නේ. මම මේ මෙහාට ඇවිල්ලා කතා කරන්නේ මේකට උත්තරයක් ඕනේ හින්දා. හරිද? මට ඔය එක එක කාත් එක්ක මට බුදියගෙන එහෙම සල්ලි හොයන්න ඕමනාවක් නැහැ. නෑ ඔතින් මං ඔයාලට කිව්වනේ ඔතන සමන් කුමාර ඉන්නවනේ. ඔයා දන්නවද නැද්ද කියලා දන්නේ නැහැ. අපි STF එකෙන් ඇරෙස්ට් කරා වර්ණ සර් ඉද්දී සමන් කුමාර. මොකද සමන් කුමාර තමයි නෑ සමන් කුමාර කියලා කෑගල්ල කොල්ලේ. හරිද? කෙට්ටු එකේ. ඔය මේ කවුද මේ වොයිස් රෙකෝඩින් වගේක් එමත් තිබ්බ බැලුංගල චාමික බැලුංගලයි STF print එකයි අපි ඔක්කොම එකතු වෙලා ඇරෙස්ට් කරේ. අන්නේ ඇරෙස්ට් එකේ තරහට ඒකේ සල්ලි දාපු රිසිට් ඔය පාතාලේ 4-5 දෙනෙක් දීලා තිබ්බා. ඔන්න ඕකේ තරහට මූ එළියට ආපු ගමන් මගේ ෆොටෝ දැම්මා එළියට. හරිද? ඌ තමයි ඉස්සෙල්ලාම කතාව කිව්වේ මං චමිලත් එක්ක ඉන්නේ. ඉතින් කොඩිතුවක් කුසෙල්ල මගේ නිවාඩු කැන්සල් කරලා තියෙන්නේ මං පද්මගේ ජාලේ කියලා. හරිද? ඒකල දැන් එයාලා ගහනවා මං චමිලත් එක්ක ඉන්නවා කියලා. එතකොට මම මීහරකෙද්ද පද්මගේ බඩු කරන ගමන් චමිලත් එක්ක පවුල් කණ්ඩ ඔයාලට පොඩ්ඩක් මොලෙන් හිතන්න ඒක. හරිද? දෙගොල්ලෝ දෙපැත්තක්. එතකොට මම මොකටද එහෙම කරන්නේ? ඉතින් එයාලා කරන චෝදනා හරි මේවයි. හරිද? කිසිම නිෂ්ඵලයි. හරිද? මම ඔයගෙන කතා කරලා තමයි ලංකාවට එන්නේ. මං කොහොමද නඩු දානවා මේ මිනිස්සු මට කරන බොරු චෝදනා වලට. හරිද? ඔයාලා ඉස්සෙල්ලා ඒ පේජ් එකට හරි කතා කරලා ඒ පේජ් එකත් එක්ක තියෙන ප්‍රශ්න විසඳගන්න. හරි පේජ් එක ඉතින් පේජ් එකේ ඒ කොල්ල මැසේජ් වලට රිප්ලයි කරන්නේ නැද්ද? මට පෝස්ට් එකක් දාන්න ගියා. මට පෝස්ට් එකක් ගැහුවා ඒකෙන්. හරිද? ඔයා බලන්න ඕකේ ගිය අවුරුද්දේ දාලා ඇති. හරිද? ඉතින් ඌ ලංකාවේ ඉන්නේ. හරිද? ඉන්නේ මම ඇවිල්ලා පොලිස් නිලධාරියා. ඊටත් වඩා මම STF නිලධාරියා. STF එකෙත් මම හිටපු බුද්ධ නිලධාරියා. හරිද? එතකොට කවදාවත් අපි පාවා දෙන්නේ නැහනේ මිනිස්සු. අනික ඒ කොල්ලා හරිද? මට ගැහුවා පෝස්ට් එකක්. පළවෙනියට මම ඒ කොල්ලට කතා කරේ මට පෝස්ට් එක ගහපු දවසේ. හරිද? මම මැසේජ් කරලා දැම්මා මං ගුවා ඔයා මෙහෙමයි ඔයා මං ගැන දාන්න හරි දේවල් දාන්න බොරු දේවල් නම් දාලා ඉවරලා අහුවෙන්න එපා කියලා. එච්චරයි මම කිව්වේ මම මැසේජ් කරලා විසඳ ගන්න පුළුවන් මනුස්සේ. හරිද? ඔයාලා මේ ඒකට මගේ කරේ එල්ලිලා වැඩක් නැහැ. අනික ඔයාලට ඩිරෙක්ට් මට මැසේජ් කරන්න තිබ්බා. හරිද? ඔයාලගේ කී දෙනෙක් මගේ එකේ ඔරිජිනල් account වලින් ඉන්නවද? ඒ කාට හරි මට මැසේජ් කරන්න තිබ්බා. ඔයාගේ හිතවත්තු. හරිද? ඔයාලා මුකුත් නැහැ හදාගන්නවා ෆේක්. ඒක දානවා මගේ ෆොටෝ දානවා මට හරි මහ ජරා විදිහට කතා කරනවා. මම කැමතිම නැති දේ තමයි මගේ ආත්ම ගරුත්වයට අපහාස කරන එක. එහෙම දෙයක් කියනවා. ඔව්. එහෙම දෙයක් කියනවා. ඔයා දැන් කතා කරනවා කියන තේරෙනවා මට මේකට සම්බන්ධ නැහැ කියලා. අර නමුත් මට කියන්න ඕනේ සම්බන්ධ චමිල කියන්නේ හැමදේම වෙද වෙදකින් නෙමෙයි නේද? චමිල දුෂ්මයිතිය මදුෂ්ලක්ව මේ බැරිද කියලා. අන්තිමට මේක සෝභා ධර්මයේ තීර රටක්. මම චමිලත් එක්ක පවුල් කන්නේ නැහැ. හරිද? මම ඒයිත් ඉතින් ඒ ඉන්නකො එයා ඇවිල්ලා නෑනේ ඉතින් අර අයියාගේ යාළුවනේ ඉතින් හරිද? එයා විතර නෙමෙයි තව ගොඩක්. ඇයි ඔයාලා මම දන්න අනිත් මිනිස්සුන්ව මට පාවලා දෙන්නේ නැත්තේ? ඇයි මේ එක මිනිස්සෙක් අල්ලගෙන මට පාවලා දෙන්නේ? සමන් කුමාර කොඩිතුවක් කුසේගේ ඔළුවට දාලා තියෙන දේ.